කොහොමද ඔයාලට? ඔන්න ගොඩ කාලෙකින් තමයි මම මේ විදිහට දිග වීඩියෝ එකක් අරගෙන එන්නේ. ෂෝට්ස් වීඩියෝස් නම් සතියකට සැරයක් වගේ අප්ලෝඩ් කරත් දිග වීඩියෝ එකක් අරන් ඉන්නේ ගොඩ කාලෙකින් තමයි. මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ අපි වෙනදා වගේම අපේ ඇනිවර්සරි එක වෙනුවෙන් ගියා ජපානයේ ලස්සන තැනක් බලන්න. ඔයාලා දැනටමත් දකින්න නැති ඒ කොහෙද කියලා. අපි ගියා පූජිසම් බලන්න. අපි මේ පාර ට්‍රේන් එකේ ගිහින් සින්ජුකු වලින් බස් එකේ තමයි කවකුචික වලට ගියේ. අය දෙකමාරක 3ක විතර ගමනකින් පස්සේ ඔන්න අපි ආවා කවකුචිකෝ වලට. ඉතින් අපි ආපු ටික වීඩියෝ කළේ නෑ. ඒකේ වීඩියෝ කරන්න තරම් දෙයක් තිබුණේ නෑ. රෑ වෙලා හින්දා ඔන්න අපි මෙතනින් කවකුචිකෝ ස්ටේෂන් එකේ ටැක්සි එකක් අරන් අපි නවතින්න යන හොටෙල් එකට යන්න තමයි හදන්නේ.すごくよく見えますよ。あ、そうなんですか。ホテルから。よかったっす。おー、よかった。よかったですね。景色いいんだ、明日。そうですね、景色いいんで、ちょっと今日も夜で暗いですけど、はいはい。明日になるとまた天気がいいので、いいですね。朝あんまり見えないんですけど、はいはい。そうですね、普通に何でしたっけ、天気のいい日は今日ちょっとමේක තමයි අපි නවතින්න යන හොටෙල් එක. හොටෙල් රෙජිනා. අපි මේ හොටෙල් එක තෝරගන්න විශේෂ හේතුවක් තිබුණා. වීඩියෝ එක ඉස්සරහට බලන්නකෝ. ඒ ලස්සනම හේතුව ඔයාලට බලා ගන්න පුළුවන්. හොටෙල් එකට ඇතුල් වෙද්දිම මම දැක්කා මේක ඇතුලේ චූටි ඔමියාගේ ෂොප් එකක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ වගේම ජපානෙත් ඒ ප්‍රදේශවලට ආවේනික වෙච්ච රස කැවිලි ගන්න පුළුවන් පොඩි ෂොප් එකක් තමයි. ඒකත් මේ හොටෙල් එක ඇතුලේම තියෙනවා. හස්බන්ඩ් ඩොකියුමන්ට්ස් වල ටික ක්ලියර් කරගන්නකම් අපි මේ ෂොප් එක ඇතුලේ ටිකක් ඇවිදලා බලමු. අපි මේ හොටෙල් එක බුක් කරේ booking.lk එකෙන්. ඉතින් ඒ දවස්වල අපි මේක බුක් කරාදී අපිට ඩිස්කවුන්ට් එකකුත් හම්බුණා. ඒ පිළිබඳ මොනවා හරි විස්තර ඕන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න මේක තමයි අද ඉඳන් දවස් දෙකක් යනකම් අපේ රූම් එක වෙන්නේ. එහෙනම් අපි රූම් එක කොහොමද කියලා බලමු. මේ තමයි ලිවිං ඒරියා එක. ලිවිං ඒරියා එක අපි හිතුවටත් වඩා ගොඩක් ලොකුයි. ගොඩක් ලොකු සෝෆා එකකුත් තියෙනවා. ටීවී එක තියෙනවා. ඊට අමතරව අපිට කැම ගන්න ටේබල් එකයි චෙයර්ස් වෙනම තියෙනවා. දැන් ඊට පස්සේ අපි බලමු එහා පැත්තේ මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා කබඩ් එකක්. කබඩ් එකේ අපිට ඕන ටවල්ස්, රොබ්ස් තියෙනවා. ඒ ටික තමයි. ඊට අමතරව එක්ස්ට්‍රා බෙඩ් ෂීට් කොට හැමත් මෙතන උඩ තියෙනවා. ඊළඟට මෙන්න මේක තමයි මං ආසම තැන. ටී ඇන්ඩ් කොෆි කෝනර් එක. අපි බලමු එතන මොනවද තියෙන්නේ කියලා. මෙතන ටී ඇන්ඩ් කොෆි, වෝටර් බොටල්ස්, තව බොඩි ලෝෂන් වගේ දේවල් වගේකුත් තියෙනවා. කොෆි කෝනර් එක යටින් මිනි ෆ්‍රිජ් එකකුත් තියෙනවා. ෆ්‍රිජ් එකේ මොකුත් නැහැ. මෙන්න මෙතන තමයි අපි මේ හොටෙල් එක, මේ රූම් එක තෝරගත්ත සීක්‍රට් එක තියෙන්නේ. ඒක බලන්න නම් හෙට උදේ වෙනකන් ඉන්න වෙනවා.
ඊළඟට යමු අපි බෙඩ්රූම් එක කොහොමද කියලා බලන්න. බෙඩ්රූම් එකේ සෙමි ඩබල් වගේ බෙඩ්ස් දෙකක් තියෙනවා වෙන වෙනම. ඊට අමතරව ඩ්‍රෙසින් ටේබල් එකක්, මිරර් එකක් තමා තියෙන්නේ. මේ රූම් එකත් ගොඩක්ම සූට් වෙන්නේ ෆැමිලි එකකට වගේ තමයි. දැන් අපි බලමු බාත්රූම් එක පැත්ත කොහොමද කියලා. බාත්රූම් එකයි කොමඩ් එකයි ඒවා වෙනම තමා තියෙන්නේ. මේකේ බාත් ටබ් එකක් තියෙනවා. ඊට අමතරව අපිට ඕන ෂැම්පු, කන්ඩිෂනර්, බොඩි වොෂ් වගේ දේවල් තියෙනවා. ඒ ටික තමයි. අපි හොටෙල් එකෙන් ලන්ච් ඩිනර් ඒවා මුකුත් ඕඩර් කරේ නැහැ. මොකද අපි හොටෙල් එකටම වෙලා ඉන්නේ නැහනේ. ඒ නිසා අපි එක කලින්ම ඩිසයිඩ් කරලා තිබුණේ අපි එළියෙන් කෑම ගන්නවා කියලා. ඒක නිසා දැන් අපිට මහන්සිත් නිසා අපි වොෂ් දාන්න කලින්ම ඉස්සලාම කෑම අරගෙන එනවා කියලා හිතාගත්තා. මේ හරිය අපේ හරියට වඩා ගොඩක් සීතලයි. ඒ වුණාට ඉතින් අපි කෑම ගන්න යන්නත් ඕනනේ. අනිත් එක අපි කාමරේට වෙලා ඉන්නත් නෙවෙයිනේ ආවේ. ඒක නිසා අපි දෙන්න ඉතින් හිමීට මොනවද තියෙන රෙස්ටුරන්ට් කියලා බලන්න එළියට ආවා. මේ හරියේ ගොඩක් රෙස්ටුරන්ට් තියෙනවා. එතකොට 7-Eleven, Lawson, Family Mart ඔය හැම එකක්ම වගේ මේ හරියේ තියෙනවා. මං උදේවරුව වැඩටත් ගිහිල්ලා එතකොට අපි ආපු ගමන් මහන්සියයි සීතලයි නිසා අපි ගොඩක් දුර යන්න නැතුව ළඟම තිබුණ යකනිකු රෙස්ටුරන්ට් එකකට යන්න ඩිසයිඩ් කළා. මේ තියෙන්නේ රෙස්ටුරන්ට් එක. ජපානයේ ඉන්න අය නම් යකනිකු රෙස්ටුරන්ට් දන්නවනේ. ඉතින් යකනිකු රෙස්ටුරන්ට් එකේ තියෙන්නේ නිකු. ඒ කියන්නේ මස් වර්ග. ඉතින් මස් වර්ග මේ විදිහට අපි මේකේ දාලා පුච්චලා අපිට කන්න තමයි තියෙන්නේ. ඉතින් අපි මේවා ටිකක් කාලා ඊට පස්සේ හිතුවා දැන් බතුත් කෑවනම් හොඳයි කියලා. ඒ නිසා මම ඕඩර් කරා කිම්චි එකක් කිව්වට මේක ඇවකාඩෝ කිම්චි එකක්. පළවෙනි වතාවට තමයි ඇවකාඩෝ කිම්චි try කරලා බලන්න. අපි බලමු මේ යකිනිකුයි එතකොට බතුත් එක කොහොමද මේක මැච් වෙන්නේ කියලා. අපි වේලාසනම ඩිනර් එක ගත්ත හින්දා අපි ආවා රැට කන්න තව චූටි ස්නැක්ස් ටිකක් ගන්න. ඒ ටිකත් අරගෙන අපි ඉක්මනින්ම හොටෙල් එකට හැවිල්ලා වොෂ් දාලා ඊට පස්සේ අපි මූවි එකක් බලන්න තමයි හදන්නේ. මූවි එක බලලා ටිකක් වෙලා ඉඳලා අපි ඉක්මනින්ම නිදාගන්න ගියා. මොකද පහවදා උදෙන්ම නැගිටින්න තමයි අපි ප්ලෑන් කරලා තිබුණේ. මේ පහවදා උදේ හරියටම 13 වෙනිදා මට හරිම එක්සයිට් අපි බලන්න අපු ලස්සන දේ බලනකම්. අපි බලමු මේක දැන් පේනවද කියලා. මෙතනින් නම් හරියටම පේන්නේ නැහැ. අපි ලිවිං ඒරියා එකට ගිහිල්ලා බලමු.
මේ තමා ෆූජිසන් මවුන්ට් ෆූජි. අපේ හොටෙල් එකේ ඉඳන් හරිම ලස්සනට ළඟටම වගේ පේනවා. අපි ඒ තව ලස්සනට ඒක බලන්න පුළුවන් තැන්වලට ගිහිල්ලා බලන්න තමයි හිතාගෙන ඉන්නේ. ඊට කලින් අපි මේ ටක් ගාලා රෙඩි වෙනවා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. අපි අද හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් එක තමා ගන්නේ. ඉක්මනට ලෑස්ති වෙලා අපි පල්ලෙහාට ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන එමු. මේ තියෙන්නේ හොටෙල් රෙජිනා එකේ බුෆේ ඒරියා එක මං හිතන්නේ. දැන් තමා බ්‍රෙක්ෆාස්ට් එක arrange කරලා තිබුණේ. මෙතන ගොඩක් වීඩියෝස් නම් මට ගන්න බැරි වුණා. හැබැයි මේ චූටි වීඩියෝස් වලින් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. තියෙන විශේෂත්වය තමයි ෆොරිනර්ස්ලාට ෆ්‍රෙන්ඩ්ලි විදිහට ගන්න පුළුවන් කෑම වර්ග arrange කරලා තිබුණා. පාස්තා, සැලඩ්, එතකොට තව සුප් වර්ග, පාන්, එතකොට චූටි කේක්ස්, ඔය වගේ ගොඩක් ಜಾති මේකේ තිබුණා. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා අපි ආපහු රූම් එකට ගිහිල්ලා අපේ ජැකට්ස් එහෙම අරගෙන අපි පල්ලෙහාට ආවා. අපිට හොටෙල් එකේම වාහනයක් arrange කරලා දෙනවා කවගුචිකෝ බස් ස්ටෑන්ඩ් එක ගාවට යනකම්. ඒක මං හිතන්නේ පැය 2කට සැරයක් වගේ තියෙනවා. දවල් 12 වගේ වෙනකම්. මේ තියෙන්නේ ඇවිදින්න යන අපිට හොටෙල් රෙජිනා එකෙන් arrange කරලා දෙන වාහනේ. මේකෙන් හැබැයි කවගුචික බස් ස්ටෑන්ඩ් එක ගාවට විතරයි එයාලා අපිව එක්කගෙන යන්නේ. එතනින් ඉතින් බහැලා අපිට ඇවිදින්න යන්න පුළුවන්. අද නම් මේ වාහනේ අපි දෙන්නයි තව එක්කෙනෙකුයි විතරයි. ඊකටම බලාගෙන ඉන්න ලස්සන දේවල් ඉස්සරහට බලා ගන්න පුළුවන්. Tanikamat bomasitay Wawagin ang mahameraka taram Uno sumakin Turuluvemi දැන් කවගුචිකෝ බස් ස්ටෑන්ඩ් එක ගාවින් හොටෙල් එකේ වාහනයෙන් බැහැලා ඉස්සරහට ඇවිදගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉස්සරහට අපිට කවගුචිකෝ ලේක් එක බලන්න පුළුවන්. තව අපි ඇක්ටිවිටීස් වගේකුත් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉස්සරහට බලමු. එක වර්ගයේ එක ලස්සන කැෆේස් වර්ග මේ හරියේ ගොඩාක් තියෙනවා. ඉතාලියන්, ඇමරිකන්, ජැපනීස්, කොරියන් වගේ ගොඩක් රෙස්ටරන්ට් මේ හරියේ තියෙනවා. කොෆි ෂොප්ස් තියෙනවා. අපි ඉස්සරහට බලාගෙන යමුකෝ. මේ තියෙන්නේ කවගුචික ලේක් එක. හැබැයි මේක බලන්න අපි තව ටිකකින් යමු. ඊට කලින් අපිට තියෙනවා තව ලස්සන දෙයක් බලන්න යන්න. කේබල් කාර් එකකින් පූජිසන් ළඟටම බලන්න උඩට යන්න තමයි හදන්නේ. මෙතන මේ පොලිමේ තියෙන ටිකට්ස් ගන්න අපි ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවපු නිසා පොලිමේ ඉන්නේ නැතුව ඉක්මනට අපේ ටිකට්ස් දෙක අරගෙන අපි උඩට යන්න තමයි හදන්නේ. ඔයත පොලිමේට යනවා. මෙතන උඩට යද්දි නම් මට වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ. මේ මොකද 10ක් 15ක් විතර එකට අපි ගියේ. එතකොට අනිත් අයට කරදරයි අපි වීඩියෝ කරන්න හදද්දි. මම මෙතනින් බැස්සට පස්සේ තමා වීඩියෝ එකේ ඉතුරු ටික කරේ. අපි විනාඩි 7කින් 8කින් වගේ කේබල් කාර් එකකින් උඩට ආවා. අපි දැන් හරියටම අඩි 718ක් වගේ උඩින් තමයි ඉන්නේ කවගුචිකෝ ලේක් එක ළඟ ඉඳන්. මෙතන ගොඩක් උඩ ඉඳන් පල්ලෙහා බලද්දි කවගුචිකෝ ලේක් එකත් එක්ක හරිම ලස්සනට පල්ලෙහා පේනවා. මේ වගේ views බලන්න ආසයට මේක ලස්සන තැනක් වෙයි කියලා මං හිතනවා. තව උඩහට ගිහින් බලමු මේ හරිය ලස්සන කොහොමද කියලා.
උඩට ආවට පස්සේ අපිට මාර වැඩක් තමයි වුනේ. පූජිසං මීදුමෙන් වැහිලා තමා තිබුණේ. අපිට එදා මේ උඩට ආවට පස්සේ පූජිසංව බලා ගන්න බැරි වුණා. මීදුමෙනුයි වලාකුළු වලිනුයි වැහිලා තමා තිබුණේ. අද වැස්සත් නැහැ. ඒ වුණාට මීදුමෙන් වැහිලා තමා තිබ්බේ. එතන ජපනීස් ට්‍රැඩිෂන් එකක් තියෙනවා. මේ තොරි එක ළඟ ඉඳගෙන අර ක්ලේ පොට් වගේ අපිට අතනින් සලි වලට ගන්න පුළුවන් චූටි ඒවා. ඒව අරගෙන විශ් එකක් කරලා මෙතන ඉඳන් අතන්ට බින්දෙන්න විසි කරන්න ඕන. එතකොට ඒක හරියටම බිඳුනත් අපේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා වගේ එකක් තමයි මට දැනගන්න ලැබුණේ. ඒක ගැන හරියටම විස්තරයක් නම් මම දන්නේ නැහැ. ඊළඟට අපි ආවා මෙතන තියෙන සුවනියර් ෂොප් එකට. මේ සුවනියර් ෂොප් එකේ පූජිසං විදියට හදපු කුකීස්, ඒ පැත්තට ආවේනික කුකීස් වර්ග, කී ටැග්ස්, පෙන්ස්, සොෆ්ට් ටොයිස් වගේ ගොඩාක් ಜಾති මෙතන තියෙනවා. ඉතින් අපි බලාගෙන යමු මොනවද තියෙන්නේ කියලා. මෙතන ෆොටෝස් එහෙම ගහන්නවට පූජිසම්ව එක්ක පෙනුන්නේ නැති නිසා මෙතන තියෙන ඒගොල්ලෝ දෙන ෆොටෝ සර්විස් එකක්. ඒගොල්ලෝ පූජිසම්ව ලස්සනට පිටිපස්සෙන් ඇඩ් කරලා අපිට ඕන විදිහට ෆොටෝ එක ගහලා දෙනවා. ඒකට යෙන් 2000ක් වගේ යනවා. ඒත් අපි හිතුවා කමක් නැහැ 2000ක් ගියාට අපි මේ ෆොටෝ එක ගන්නවා කියලා. මේ තියෙන්නේ ෆොටෝ එක තමයි. දැන් අපි ආයෙමත් අපේ ඊළඟ තැන බලන්න කේබල් කාර් එකෙන් පල්ලෙහාට යන්න තමයි හදන්නේ. මේ පාර නම් මං ඉස්සරහින්ම හිටියා. වීඩියෝ කරන්න පුළුවන් හොඳ තැනක් අල්ලගන්න. අපි දැන් කවගුචික ලේක් එකේ බෝට් රයිඩ් එකක් යන්න තමයි හදන්නේ. අතනින් මුලින්ම අපි කේබල් කාර් එකටයි බෝට් රයිඩ් එකටයි එකටම ටිකට්ස් ගන්නවා නම් අපිට ඩිස්කවුන්ට් එකකුත් හම්බ වෙනවා. ඔන්න මේක තමයි අපි යන්න ඉන්න බෝට් එක. මේක තට්ටු දෙකක බෝට් එකක් මං හිතන්නේ.
සීතලම සීතල වුණත් අපි ගොඩක් ආසාවෙන් තමයි බෝට් රයිඩ් එක ගියේ. මොකද ගොඩක් කාලෙකින් තමයි අපි මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. අපි මුලින්ම ගියේ උඩම තට්ටුවට. උඩ තට්ටුවේ ටිකක් වෙලා ඉඳලා පල්ලෙහා තට්ටුවට ආවා. පල්ලෙහා තට්ටුවෙත් ඇතුලේ කවර් වුණ පැත්තක් වෙනම තියෙනවා. සීතල අයට හරි ඉඳගෙන යන්න ඕන අයට වගේ. දැන් මං යන්න හදන්නේ මේ පැත්තට. ඉතින් පේන්නේ අපි කේබල් කාර් එකේ උඩට ගියපු දිහා. එක වගේ බෝට් රයිඩ් එකෙන් පස්සේ අපි ලස්සන වටපිටාව බලලා දැන් ආපහු අපි ඇවිල්ලා තමයි ඉන්නේ. එතකොට මෙතනත් අර කේබල් කාර් එකෙන් උඩට ගිය තැන වගේම මෙතන ෆොටෝ එකක් ගහලා දෙනවා. ඒගොල්ලෝ කැමති නම් අපිට ඒක ගන්න පුළුවන්. බහැලා ගියාට පස්සේ ඒගොල්ලෝ ඒක එතන ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒකත් මං හිතන්නේ yen 2000ක් වගේ තමයි වෙන්නේ. හැබැයි අපි නම් මේ පාර මෙතනින් නම් ගත්තේ නැහැ. උඩින් ෆොටෝ එක ගත්ත හින්දා. හරියට ගොඩක් සුවනියර් ෂොප්, එක එක වර්ගයේ රෙස්ටොරන්ට්, කැෆේස් ගොඩක් තියෙනවා. දැන් අපි දෙන්නත් බලන්නේ මොනවා හරි කන්න ළඟ තියෙන රෙස්ටොරන්ට් එකකට යන්න තමයි. එකීදී හතිපොන් නැත්තම් මේ හරියට ඇවිල්ලා හරි යන්න වෙන්නේ. ගොඩක්ම තියෙන අයිස්ක්‍රීම් ෂොප්ස්. ගොඩක්ම තියෙන අයිස්ක්‍රීම් ෂොප්ස්. අරද? කෙබාබ් තියෙනවා. ඉන්දියන් රෙස්ටොරන්ට් තියෙනවා. ඉතින් අපි දෙන්න ළඟම තිබ්බ චූටි කෙබාබ් ප්ලේස් එකකට ආවා. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. මෙතන රසම රස චායි ටී තිබුණා. මම ටී ලවර් කෙනෙක් නේ. ඒ හින්දා මම නම් චායි ටී තමයි ඕඩර් කරේ. චායි ටී කෙබාබ් මෙන්න මේ ටික තමයි අපි ඕඩර් කරේ. ඊට පස්සේ අපි ආවා තවත් සුවනියර් ෂොප් එකකට. ඒ සුවනියර් ෂොප් එකේ අපිට කැමති නම් කිමෝනා රෙන්ට් කරලා ඇඳලා ෆොටෝස් ගහන්න පුළුවන්. ඊට අමතරව මෙතන උඩ තව ෆූජිසන් ලස්සනට පේන දවස් වලට හොඳ view එකක් තියෙන කැෆේ එකක් තියෙනවා. ඉතින් ඒ ෆූජිසන් ලස්සන view එක බලබලා ඔයාලට මෙතනට ආවොත් කොෆි එකක් බොන්න පුළුවන්. මෙතන ඉස්සරහා තියෙන්නේ කවුගුචිකෝ බස් ස්ටෑන්ඩ් එක. ඊට පිටිපස්සෙන් පේන්නේ ෆූජිසන්. ෂොප් එකෙන් එළියට ඇවිල්ලා ටික වෙලාවක් ඇවිදිද්දී අපිට හම්බුණා තවත් චූටි ස්පෙෂල් ප්ලේස් එකක්. මෙතන ලෝකසිතියමක් තියෙනවා. ලෝකසිතියමේ එක එක තැන් වලින් ආපු අය එයාලගේ රටේ ඒ හරියේ තමන්ගේ ටවුන් එකේ නම ලියලා අලවලා ගිහින් තියෙනවා. ඉතින් අපි දෙන්නත් හිතුවා අපි දෙන්නගේ ලංකාවේ ටවුන් එකේ නම ලියලා මෙතනින් අලවලා යන්න.
ජපානයේ ඉන්න අය නම් දන්නවා මෙන්න මේ ප්ලේස් එක. මේ ලෝසන් එක පිටිපස්සේ ෆූජිසන් view එක තියෙන ෆොටෝස් හරිම ප්‍රසිද්ධයි. හැබැයි අද බලන්න අද ෆූජිසන් පේන්නේ නැහැ අපේ වෙලාවට. අපි හෙට ඇවිල්ලා බලමු මෙතන ලස්සනට පේනවද කියලා. ගෝකාටුත් ගන්න පුළුවන්. මේ කොහෙද? මේ කිය තුලද? අපි ළඟට ඇවිදගෙන යන ගමන් කවුගුචුක බස් ස්ටෑන්ඩ් එකේ තිබුණු සුවනියර් ෂොප් එකටත් ගියා. මේ හැමතැනම තියෙන දේවල් ගොඩක් එක වගේ. හැබැයි වෙන වෙන වැරයිටිස් උත් තියෙනවා. හැබැයි මේ එක ෂොප් එකකින් ෂොප් එකකට ප්‍රයිස් නම් වෙනස්. ඇවිදලා බැලුවාම තමයි ඒකේ වෙනස තේරෙන්නේ. අපි අද නම් මොනවත් ගන්නෑ. අපි උඩින් ගත්තා. අපි යද්දි අපේ වැඩ කරන තැන් වලට අරන් යන්න ස්වීට්ස් එහෙම අපි යන දවසට අරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ. දැක්කද මෙතන කා උනත් රෙන්ට් එකට ගන්න අපිට පුළුවන්. මේ හරියේ බයිසිකල්ස්, එතකොට ගෝ කාට්, ඒ කියන්නේ අපිට ඇවිදින්න යන ඕන එකක් රෙන්ට් එකකට ගන්න පුළුවන් මේ හරියේ. ගොඩක් ටුවරිස්ලා බයිසිකල් අරන් තමයි ඇවිදින්න යනවා අපි දැක්කේ. මොචික ලේක් එකේ ටවුන් එකේ හරිය ඇවිදලා ඉවර කරලා අපි ආපහු හොටෙල් එකට යන්න තමයි මේ හදන්නේ. අපි හොටෙල් එකට ඇවිදගෙන යන ගමන් අපිට හම්බුණා ඒ ෆූජිසන්ගේ, එතකොට ඒ යවට පරිසරයේ තවත් ගිනි කඳුවල එක එක දේවල් තියෙන මියුසියම් එකක්. අපි දෙන්නම චුට්ටක් ඒ දේවල් වලට ඉන්ට්‍රස්ට් නිසා අපි දෙන්න මියුසියම් එකත් බලන්න වෙලාවත් අපිට තව තියෙන නිසා අපි හිතුවා මියුසියම් එකත් බලන්න යන්න. ඔන්න ඉතින් අපි දවස් 30ම ඇවිද්දත් අපිට ෆූජිසන්ව බලා ගන්න බැරි වුණාට අපි මියුසියම් එකෙන් එළියට එද්දී ඔන්න ආයෙමත් ෆූජිසන්ව පේන්න අරගෙන. ඉතින් අපි මෙතනත් ෆූජිසන් ටිකක් බලලා අපි ආයෙ හොටෙල් එකට යන්න තමයි හදන්නේ. අද දවසේ අපි ගොඩක් ඇවිදපු හින්දා. Wawagen mahameraka taram unusumakin turulo vemi niviyapura langa hindimi no handana dinak no tibuna damanda hasuna kaliana pem kaviki vemi mumuna magabala hinina unusumakin turulo vemi sasarapura langa hindimi. හවස් වෙන්න ෆූජිසන් උදේට වඩා ගොඩක් ලස්සනට අපි හිටපු හොටෙල් එකට පේන්න ගත්තා. ඒක හින්දාම තමයි මේ ලස්සන view එක හින්දාම තමයි අපි මේ හොටෙල් එක තෝරගත්තේ. කන්දේ ගෑවිලා තියෙන වලාකුළු නිකන් ගිනි කන්දේ දුම යනවා වගේ තමයි පේන්නේ. හසිනික නිසා ටිකක් රෙස් කරලා අපි ආවා ආයෙමත් අපේ ඩිනර් එක අරගෙන යන්න. අපි හිතුවා මේ පාර අපි හොටෙල් එකට අරගෙන ගිහින් නිදහසේ කෑම ගන්නවා කියලා.
මමත් හොටෙල් එකට අරගෙන ඇවිල්ලා වොෂ් කරලා ඊට පස්සේ කොෆි එකක් බොන ගමන් අපේ මේ ඇනිවර්සරි දවස අපේ ඩේ ඔෆ් එක මේ විදිහට තමයි ගත කරේ. ඇවිදලා එනකොට හොටෙල් එකෙන් අපේ රොබ්ස් ඒවා මාරු කරලා අලුත් බෙඩ් ෂීට්ස් දාලා ආයෙමත් ෆ්‍රෙෂ් විදිහට අපේ රූම් එක ලෑස්ති කරලා තිබ්බා. හිමින් සැරේ ඇවිත් නොයා මගේ කනට කුඳුරලා ගියා ඔයා මගේ වෙන කාගේවත් නොවේ කියා සිතින් අනේ පතන්නේ මායත් මගේම වෙන්න කියා ඔයා රකින්න මාගේ ජීවිතේ පුරා. මේ පහෝදා උදේ හරියටම 15 වෙනිදා අද අපි ගෙදර එන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉක්මනට ගෙදර එන්න ඕන මොකද මට හවස වැඩ කරන තැනට ආපහු යන්න තියෙනවා ගිහින් එන්න. ඉතින් අපි ගෙදර යන්න කලින් අපිට ෆූජිසම් view එකත් එක්කලා ඊයේ බලන්න බැරි වුණු දේවල් අද අපි බලන්න තමයි හදන්නේ. ඊයේ අපි හොටෙල් බුෆේ එකට ගියපු නිසා අපිට මේ ලස්සන view එකේ ඉඳගෙන උදේ ටී එක ගන්න බැරි වුණා. මේක මං හිතාගෙනම ආපු දෙයක්. මොකද මං ගියේ සේ ඇනිවර්සරි එකෙත් යොකෝහාමා ගියපු වෙලාවේ ඒ පෝට් එකේ ලස්සන බල උදේ ටී එක ගත්තා. මේ පාරත් මේ වගේ ලස්සන view එකක ඉඳන් ටී එකක් බොන්න මං හිනවමව තමයි හිටියේ. ඉතින් මේ තමයි ඒ දවස. දැන් අවුව වැටිලා තිබුණත් සීතල හින්දා ඒක අපිට ගාණක්වත් තිබුණ නැහැ. ඒ වගේම මේ ලස්සන view එකට වශී වෙලා ඉන්න හන්දා අපිට මේක දාලා එන්න හිතුනේත් නැහැ. ඒ වුණාට අපි අද ගෙදර එන්න තමයි හදන්නේ. ඒ වගේම අපිට හොටෙල් එකෙන් වෙහිකල් එක දුන්නා අපිව බස් ස්ටෑන්ඩ් එකට යන්න. ඊට පස්සේ අපි එතනින් ලොකර් එකක අපේ බෑගේජ් දාලා ඊට පස්සේ අපි තව ටිකක් ඇවිදලා ඊළඟට අපිට ගන්න තිබ්බ සුවනියර්ස් එතකොට ඔමියාගේ අරගෙන අපිට ඊයේ බලන්න බැරි වුණු view එක බලන්න තමයි හදන්නේ. බෑග් එක කොහෙද දාන්නේ? ඔයාලට මං ඊයේ කිව්වනේ මෙතන ලස්සන view එකක් තියෙනවා හරිම ප්‍රසිද්ධ කියලා. මේ තමයි ඒක. මේක ටුවරිස්ට්ලා අතරේ ගොඩක් ප්‍රසිද්ධයි. ඊයේ නම් මේක පෙනුනේ නැහැ. ඉතින් මමත්
හිතාගෙන ඉන්නේ අද මෙතන ෆොටෝ එකක් ගන්න. හැබැයි ෆොටෝ ගන්න හරිම දිග පොලිමක් තියෙනවා. පාරෙන් එහා පැත්තේ ඉන්නව ෆොටෝ ගන්න කට්ටිය. පාරෙන් මෙහා පැත්තේ ලෝසන් එක පැත්තේ ඉන්නවා මේ ෆොටෝ එකට ඉන්න කට්ටිය. ඉතින් මෙතන ඇත්තටම පැය භාගයක වගේ වෙලාවක් මට පොලිමේ ඉන්න වුණා මෙතන මේ ෆොටෝ දෙකක් ගන්න. ගොඩක් අය ආසයි මෙතන ෆොටෝස් ගන්න. මෙතන එක්තරා view point එකක්. එතන ෆොටෝස් අරගෙන ඉවර වෙලා අපි ගියා කවගොචිකෝ ලේක් එක පැත්තට. ඒ පැත්තේ තියෙන ඔමියාගේ ෂොප් වල ඔමියාගේ බලන්න. ඉතින් මේ විදිහට තමයි 2026 අපි දෙන්නගේ වෙඩින් ඇනිවර්සරි එක කවගොචිකෝ වල පූජසන් එක්ක ලස්සන view එකත් එක්ක ගත කළේ. ඉතින් අපේ නිවාඩුත් ඉවරයි. දැන් අපි ආයෙ හෙට ඉන්න වැඩට යන්න ඕන. වැඩ ගොඩක් තියෙනවා. මෙතන ආයෙමත් අපි බිසි වෙනවා. ඉතින් කවදා හරි දවසක අපිට මේ ලස්සන වීඩියෝ එක ආපහු බලන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ වගේ බ්ලොග් ආසයටත් මේක ලස්සන වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම බයි බයි.